Hello guys, ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ වලව්ව. ඉතින් මේක ලංකාවේ හදපු සුපිරිම හොරර් ගේම් එකක්. ඉතින් මේකේ කලින් පොඩි ස්ටෝරියක් ගියා මම ඒක පෙන්නුවේ නෑ. මේ තියෙන මම මෙතන රැටිච්ච වල. ඒක අරපන්. ඕකට අනිවාර්යයෙන්ම මේකල තමයි අතුර තියෙන්නේ. වෙන කොහෙවත් අතුර නෑ මේකලම තමයි අතුර තියෙන්නේ. බලන්න මෙතන ඉඳලා මේ අතුර හොයාගන්න බැරි වෙලානේ. ගෝන් හරකෙක් බං උගේ තට්ටේ අරපම් මේක යා මේක ඕනේ නේද ඒතර වැඩන්න කෝබාර් එක තියෙනවා ගනින් තාම මොහරි තියද නෑ නේ හරියටම පේන්නේ නෑ මට මේක අරිමු මේකනේ යට එක බලමු මේකෙත් නෑ බං මුකුත් නෑ ගාද්ද කමන්නේ ඔන්න මචං බලමු අඩෝ ශේෂා බුක මෙතනින් නම්බර ශේෂා බලහන් ඉතින් අඩෝ ක්‍රෝබා දෙකයි ඔන්න මචං මේකල් දෙන්න බොක්කක් උනි දාගෙන ඉද්දි මරලා තියෙන්නේ මේ බලහන් උනි දාගෙන ඉද්දි මරලා තියෙන්නේ ගනින් දැන් යවන් මෙහෙට අරපා අඩෝ ඇරෙන්නේ අයියෝ ඇරෙනවා බං කලින් හරියට අල්ලන්නේ නැහැ තිබන් ගණන් ගන්න එපා සවුන්ඩ් ගැන මට මේ දවස්වල පොඩි කිව්වට හෙම්බිරිස්සාව මොලෙත් මේ දවස්වල පොඩ්ඩක් දූවිලි මැල්ලා ගෙදරමනේ ඉස්කෝලෙත් නෑ අරගනින් මේ හරි තිබ්බනේ මචං මිටිය කෑල්ලක් මේ තියෙන්නේ දැන් මචං ක්‍රෝබාර් දෙකම ඕනේ නෑ ක්‍රෝබාර් දෙකම ඕනේ නෑනේ අඩෝ විසිකුණා බා ඒක පෙට්ටියන්නේ ඔන්න ඕක වහපන් ඕන්නේ මේ කැල්ල මුකුත් නෑ මචං නෑ බලමු කාසි තියද කියලා ඉතින් මචං මේ ගේම් එක ගොඩක් කට්ටිය ගේම් ප්ලේ වීඩියෝ දාලා තිබ්බා විඩියෝ කෑල්ලක් තියෙනවා මේකේ තියෙන මචං කාසි 12ක් හොයලා නිදානේ හොයාගන්න තමයි ඉතින් මචං මගේ පොඩි කේස් එකක් තියෙනවා මගේ නේ ෆෝන් එකේ වෙන්න ඇති සවුන්ඩ් ඇහෙන්නේ නෑ මචං ඔය ආච්චියම කෑ ගහන සද්ද ඇහෙන්නේ ඔන්න දැන් ආච්චි දැකලලු මාව අඩෝ බය වෙයන් නැහැ බය වෙන්න ඕනේ නෑ මෙන්න මේ කඩාගන්න මට විසික් වෙනවා බා දැන් මිටියක් තිබ්බට වැඩක් නෑ ගනින් දැන් මේ කාසිය මෙතනත් කාසියක් තිබ්බනේ දෙකක් ගනින් අර මැණික හොම තියමු මචං තවත් කාසියක් අඩෝ ආච්චි MK ආච්චි ඉතින් මචං දැන් දිවිල්ලක් තමයි තියෙන්නේ දීව්වා මචං පණ එපා කියලා දුවන්න ඕන පණ මොකටද වම් පණ කණ්ඩද අම්මට සීයා බොක්කත් හිටියා දැක්කනේ අපිට අදාළ නෑ සීයා දාපම් මේකට කාසි ටික කෝවා කාසි 4යි දැම්මා ඔන්න දැන් 5 වෙනි කාසිය මුට මෙච්චර කාසි පහද බා අරන් එන්න පුළුවන් අනේ අඩෝ තව කාසියක් ඒක ගානින් තවත් කාසියක් වාසනාව මචං වාසනාවක් අපේ ගෙට හා පැත්ත නැතුණාට මචං වාසනාව තියෙනවා අන්න ඒකයි අම්මට තවත් කාසියක් යමන් නිදන කාමරේට මගේ
මේ තියෙන මචං තවත් කෝ ගණින් කෝක මොනවද කරන්නේ කාසියක්. ඉතින් මචං මේ ගේම් එක ගැන කතා කරොත් ලංකාවේ හදපු සුපිරිම ගේම් එකක්. ග්‍රැෆික් එහෙම තියනවා මරු. අඩෝ ආච්චි දැකලාලු බා. අඩෝ ආච්චි දැකලා. අයියෝ සම්මානයක් දියා. කවුරු හරි මේ ආච්චිට සම්මානයක් දියා. අම්මලා 100ක් ඉන්නවා. කවුරු හරි මේ ආච්චිලා කියලා දෙන්නක සම්මානයක් දියා මාව දැකලාලු. අලි වැඩේනේ. සම්මානයක් දෙන්න නෙමෙයි මචං. සම්මානකින් දමා ගහන්න වටිනවා. දාගන්නේ මෙතෙන්ට. ප්‍රී වලටම කියලා කන්නේ නැහැ නේ මචං. කෝබා. තව කාසි දෙකයි ඕනේ. ඔය දෙක තියෙන තැන මන් දන්නා වෙන දෙකක් නෙමෙයි කාසි දෙක. අයියෝ ආච්චි කහන්න බෑ. දෙකම තියෙන තැන නෑ කාසි දෙකම තියෙන තැන නන්නට කිව්වට මචං එකයි මන් දන්නේ තියෙන තැන එක ගත්තා. අපි දැන් ඊටු ටික හොයමු මචං. ඉතින් සොයන්නාට සම්බ වේරුනේ කෝවා. ඔඩෝ එකෙන් මේකෙන් මට කියන්නත් අමතකුණා. ඔයා තාම මේ වීඩියෝ එක බලන්නේ ලයික් කරන්නේ නැතුවද? මොකද්ද බං ඉතින් නිකන් තියන ලයික් බටන් එකනේ. ඕක බන්න මොකටද ලෝභ වෙන්නේ? ලෝභ වෙන්න එපා. කම්මැලි වෙන්න එපා. කෝබා ගණන් ඔය ලයික් බටන් එක ඔබලා දාන්න. ඒත් එක්කම සබස්ක්‍රයිබ් කරමු නැති කවුරු හරි ඉන්නවනම් පුතා. සබස්ක්‍රයිබ් බටන් එක ඔබලා දාන්න. හරි මං කින්ද යන්න තමා තියෙන්නේ. යමන් කෝබා හැරෙන්නේ නැහැ. අර නැමිලා තමයි මං ඉන්නේ. නැමිලා ආච්චි දැකලා මාව දුවපන්. පණ එපා කියලා දුවන් අම්මලා හිර වුණා. කෝබන් ආච්චි නෑ. එහෙනම් දැන් දිවිල්ලක් තමයි දුවපන්. ඒ හිර වුණා යකෝ අම්මට හුඩු. යකෝ ආච්චි ඉවිල්ල ගහයි මට. සිය මෙහෙම එන්න. අයනවද එන්න. ඒ 100ක් රතුයි මා 100ක් ඇස් දෙක රතුයි. ඕබා මෙහෙ වරෙන්කෝ. 100. විශාල කරදරයක් මේ. ආච්චි නවත් දන්නේ නැහැ අපිට පස්සේ. 100ට එන්නද උකට. 100 එන්න. අන්නේ මන් අම්මට හුඩු ආච්චි එන්න එපෝ. දැම්මා මෙන්න මේ එළියන අම්මට සෙරි 100 එනවා 100 යන්නෝ ආච්චි 100 දෙන්න මෙනවා. සීයෝ ආච්චි දැක්කද? ආච්චි යන්නෝ මොනවද කරන්නේ? අනේ උතන බලන් ඉන්නේ. අයියෝ යන්නකෝ. මහා වාතයක් වුණානේ අප්පවල දෙන්න. ආච්චි මොනවද කරන්නේ යන්න? ආච්චි ඔහෙන් එද්දිවම මෙහෙන් යනවා. අයියෝ වැහපන්. නාසයි මොකද්ද වෙන්නේ? දැන් ආච්චි 100 එනකන් ඉඳලා පැය යන්න බලහන්කො ඉතින් මුන් දෙන්න කරන වැඩ. ආච්චි එනවාද? එන්න. අඩු තවත් කාසියක් බා. අම්මට හුඩු කැහුවා. දුවපන්. දැම්මා හැදාපන් දැම්මා. උන්ට දාපන්. එහෙනම් කොල්ලෝ නිදානි හම්බ වුණා. යමන් බලන්න ඇතුළට. අඩෝ රත්තරන් හැම තැනම මැණික්. මට PC දෙකක් විතර ගත්ත හැකි බා. ඊට වඩා ගත්ත හැකි. කමක් නැහැ දෙකක් ගන්නවා.
අඩෝ ගෝ ටයිම් බර දුවපා අයියෝ තොට මෙච්චර දීලත් ගන්න වෙරුණානේ. එහෙනම් කොල්ලෝ අපි